ආයුෂ බොහොම වේවා. ඔන්න අපි අද රසවත් පණිවිඩයක් කරන් මේ වීඩියෝ එක අරන් එන්නේ විශේෂයෙන්ම අවිස්සාවේල සීතාවක පුරවරයට ආවහම අවිස්සල් නගරේ ඉඳන් පුංචි තුරක් ආවහම පයින් වෙදෙන දුර සාමාන්‍ය හැබැයි උනට බස් වල දෙකක් තුනක් තියෙනවා. පස්කර ආවොත් ඔබට රසම රස ගුණම ගුණ නවීනතම තාක්ෂණයේ රස මුසු කළ කෝපියක රස බලන්නට පුළුවන්. අපි අද ඉන්නේ අපේ විමුස් කැපේ එකේ මේ ආයතනයට ඇවිල්ලා අපි ඉන්නේ විශේෂයෙන්ම අපේ බැරිස්ටා ඉන්නවා ගීත්. අයිබෝන් ගීත් මට කියන්නකෝ මේ අපි අද කෝපි ගැන කතා කරන්න ආවේ. ඔව් ඉතිහාසය ගත්තොත් එහෙම අපි 9th century එකට තමයි ඉස්සෙල්ලාම යන්න ඕනේ. 9th century එකේ ඉතියෝපියාවේ කල්දි කියලා එළුව බලා ගන්න ගොපල්ලෙක් ඉඳලා තියෙනවා. ඒ ගොපල්ලා සාමාන්‍යයෙන් අර එළුවන්ට කන්න බොන්න දීලා එයා පොඩ්ඩක් පැත්තකට ගලකට වෙලා පාඩුවේ නිදාගෙන ඉන්නවා. ඔය නිදාගෙන ඉද්දි එයා දවසක් දකින්න එයාගේ එළුව ටිකේ එයා අමුතු කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය සෙල්ලම් කරන එක වැඩි වෙලා ඔය වගේ එකක් එයා අමුතු වෙනසක් දැකලා තියෙනවා. උද්දාමයේ වැඩි වෙලා. ඔව් උද්දාමයේ වැඩි වෙලා. ඊට පස්සේ එයා තව පොඩ්ඩක් ඒ ගැන බලද්දි එතන ඒ එළුවේ ඉඳලා තියෙන කෝපි ගහක් යට. ඒ කෝපි ගහේ අර ඇටෙන කෝපි ඇට ටික එහෙම කාලා ඒ මේ ටේස්ට් එකෙන් තමයි යාලා අර උද්දාමයට පත් වෙලා තියෙනවා කියලා එයා හිතලා තියෙනවා. ඒ කියන්නේ කෝපි කියන්නේ මේ උත්තේජකයක් නෙනේ. ඔව් උත්තේජක. ඒ කියන්නේ අපේ ස්නායු මේ අර මෙරලා තියෙන ස්නායු වගේ ඒවා අපව ප්‍රාණවත් කරලා ගන්න තමයි අපි ඔය කෝපි භාවිතා කරන්නේ වැඩිපුරම. ඔබ නිපුණතාවයක් තියෙන බැරිස්ටා කෙනෙක් නේ? ඔව්. කෝපි වලට. ඔව්. තව ඉතිහාසෙ මොනවද එහෙම කියන්නේ? ඊට පස්සේ ආපහු 13th century වලට වගේ ගියාට පස්සේ 13 හෝ 14th ඒකේ ඉන්නවා ෂේක් ඔමාර් කියලා එක්කෙනෙක් ඕමාන් වල. ෂේක් ඔමාන් කියලා එයා සාමාන්‍යයෙන් අර දැන් ලෙඩ හොඳ කරන්නේ. අර ඒ කියන්නේ යාලා ඖෂධ වලින් ඒ වගේ එකක් තමයි අර ශාස්ත්‍ර කියන ඒ වගේ එක්කෙනෙක්. එයාව එයාගේ රටින් පිටුහල් කරනවා මෙයාගේ මේ රස්සාව හින්දා. ඒ පිටුහල් කරාට පස්සේ එයා ගිහිල්ලා ගල් ගුහාවක ඉඳලා එහෙම ඉන්න යාට කන්න බොන්න මොනවත් නැති වෙලා එහෙම ඉද්දි එයා දකිනවා අර කෝපි ගහ. ඒ කෝපි ගහේ වැටෙන පළතුරු කොළ જાති ෂේක් ඕමා. එයා ඒ පළතුරු જાති එහෙම කාලා ඒවා තමයි එයා ඉඳලා තියෙන්නේ. ඒ මේ එකෙන් එයා කිසි අවුලක් නැතුව එයා ආපහු එයාගේ පිටුහල් භාවය නැති වෙනකන් එයා ඒවෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඔය තමයි ඉතිහාස කතාව තියෙන්නේ. ඉතිහාස කතාව ඔහොම හැමෙල්ලා අද නවීන තාක්ෂණයක කෝපි එකක් බොන්න පුළුවන් අපේ කස්ටමර්ස් වලනේ. මේ තැනට ආවොත් ඔබට වාහන පාක් කරන්න පුළුල් බිමක් තිබෙනවා. ඒ වගේම ඔබට තෝරා ගැනීමට බොහොම රස කෝපි වර්ග ප්‍රභේද තිබෙනවා නේද? අපිට ඒ ටිකක් කියන්නේ ඉස්සෙල්ලම ගත්තොත් අපි
අපේ ප්‍රධාන මේක තමයි ස්ප්‍රෙසෝ ෂොට් එක. සිංගල් ෂොට්, ඩබල් ෂොට් කියලා දෙකක් තියෙනවා. ඒ දෙක තියෙනවා. ඊට පස්සේ කැපචිනෝ තියෙනවා, ෆ්ලැට් වයිට්, ලාතේ, කැරමල් මකියාතෝ, මෝකා ඔය වගේ සාමාන්‍ය හැම hot අපි දැනගමු ගීත් සමාන අපි දැනගමු ගීත් මේ කොහොමද දරා ගන්න පුළුවන් මිලකට මිල අධිකම කෝපි පානද මෙතන තියෙන්නේ නැත්නම් ඕනම කස්ටමර් කෙනෙකුට ගැලපෙන්නේ? ඕනම කස්ටමර් කෙනෙක්ට ගැලපෙන විදිහට අපේ තියෙනවා මෙනු ප්‍රයිස් ලිස්ට් එකක්. ඒ විදිහට ගන්න පුළුවන් යාළුවට. ඒ තමන්ට කැමති මෙනු එකකට කියන්නේ අඩුම මුදලින් ඉඳලා වැඩි මුදල් අඩුම ඉඳලා වැඩි මුදල් දක්වා කොහොමද අපි මේව හදාගන්නේ? යන්ත්‍රානුසාර අපේ ෂොප් එකේ නම් දැන් තියෙන්නේ ඉතාලියන් එක්ස්පෝ බාර් සිංගල් හෙඩ් මැෂින් එකක්. මේක සම්පූර්ණ මැනුවල් මැෂින් එකක්. මේකේ අපි මේ හෙඩ් එකට මේ පෝටෝ ෆිල්ටර් එකට මේ මැෂින් එකකින් තමයි අපි බීම්ස් මේ ග්‍රයින්ඩ් කරගන්නේ. ඒකෙන් ග්‍රයින්ඩ් කරලා අපි මේ පෝටෝ ෆිල්ටර් එකට දාලා මේකට දාලා මේක හයි කරගන්නවා. හයි කරගෙන ඊට පස්සේ අපි මේක මේව කරාට පස්සේ මේකෙන් උණු වතුර පෙරලා මේ ෂොට් එක අපිට එනවා. අපි සාමාන්‍යයෙන් සිංගල් ෂොට් එකක් ඩබල් ෂොට් එකක් ගන්න මේ කප් එකට. මෙන්න මේ කප් එකට තමයි සිංගල් ෂොට් එකක් ඩබල් ෂොට් සිංගල් ෂොට් එකක් ඩබල් ෂොට් එකක් ගන්න. අපි සාමාන්‍යයෙන් මේ කප් මේ උඩින් තියාගෙන ඉන්නවා කප් ටික වර්ම් කරගන්න. මේකෙන් අපි ගන්න සිංගල් ෂොට් එක. ඒ කියන්නේ අපි අනිත් හදන ඩ්‍රින්ක් වර්ග වලට එහෙමත් ඔය පෝටෝ ෆිල්ටර්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ අති නවීන තාක්ෂණයක් භාවිතා කරන බරිස්ටා කෙනෙක් ඔබ නේ. ගීත එතකොට දැන් අපි කස්ටමර්ලට කියමු කොයි වෙලාවටද අනුමත වෙන්නේ සාමාන්‍යයෙන් තියෙනවද අනුමත වෙලාවල් කෝපි බොන්න නැත්නම් හිතච්ච වෙලාව බිව්ව හැකි? ඒක සාමාන්‍යයෙන් කස්ටමර්ගේ හැටියට කස්ටමර්ගේ හැටියට තමයි ඒක වෙන්නේ. පළක් ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා සාමාන්‍යයෙන් සිංගල් ෂොට් එක ගන්නවා ඊට පස්සේ ෆ්ලැට් වයිට් එක. ඒ දෙක තමයි එයාගේ ටේස්ට් එක වෙන්නේ. පළක් කස්ටමර්ස්ලා ඉන්නවා ඩබල් සෙමි එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකයි ස්මෝක් එකයි අරගෙන එයා වෙනම පාඩුවේ ඉන්නවා. එයාගේ අර වැඩ ටික කරගන්න ඒ ටිකෙන් තමයි. බොහොම ස්තුතියි පුංචි වෙලාවක් අපි ගත්තේ ගීත් බැරිස්ටානේ. ඉතින් ඒ වගේම අපි විශේෂයෙන්ම විමුස් කැපේ එකට ඔබට ආරාධනා කරනවා ඔබේ පවුලේ දූ දරුවන් එක්ක ඇවිල්ලා හවසක හැන්දෑවක අති විශිෂ්ට කෝපි පානයක රස බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ ගෙදරදී හදා ගන්න බෑනේ සාමාන්‍යයෙන්. ඒකට අර සාමාන්‍යයෙන් තියෙනවා ගෙදර හෝම්මේඩ් කොෆි මැෂින්ස්. තිබුණොත් පුළුවන්. ඒ කියන්නේ ඒවත් සාමාන්‍ය මිලාදික ගණයේ මිලාදික ගණයේ. එනගිත් බොහොම ස්තුතියි අයිත් කියනවා අයිබෝන් කියනවා ඔබට. අපි සමු ගැනීම සටහන් කරන්නේ විශේෂයෙන්ම මේ කෝපි ෂොප් එකේ ඉඳලා ඔබට පුළුවන් මේ තිරේ දිස් වෙන අංක වලට කතා කරලත් වැඩි දුර තොරතුරු ලබා ගන්න. බොහොම ස්තුතියි චර්වේවා.